අද තියෙන බොහොම කාර්යබහුල ජීවන රටාවත් එක්ක අපි පුරුදු වෙලා ඉන්නවා දින කීපයකට සරිලන විදිහට ආහාර සකස් කරලා එය ශීතකරණයේ තියාගෙන රස විඳින්නට අපි පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම යුරෝපානුකරයේ විවිධ බටහිර රටවල් වල ජීවත් වෙන අපේ ලාංකිකයොත්, ඒ වගේම ජපානය, කොරියාව වගේ ප්‍රදේශවල ජීවත් වෙන අයත් දැන් පුරුදු වෙලා ඉන්නවා මේ ෆ්‍රෝසන් ෆුඩ්ස්. එහෙමත් නැතිනම් කලින් සකස් කරලා තියෙන මේ විශේෂිත ආහාර තියාගන්නට පුළුවන් අපිට අධිශීතකරණයේ සැලකිය යුතු කාලයක්. ඉතින් ඒව ගෙනහල්ලා අපිට පුළුවන් රස විඳින්නට පසුව අපිට පහසු අවස්ථාවක්. ඉතින් ලංකාව තුලත් මේක ක්‍රමක්‍රමයෙන් ප්‍රචලිත වෙමින් යනවා. විශේෂයෙන්ම විවිධ රස කැවිලි වර්ග, ඒ වගේම කොත්තු වගේ ආහාර මේ ෆ්‍රෝසන් ෆුඩ්ස් විදිහට අපිට සුපර් මාකට්ස් වලින් මිලදී ගන්නට පුළුවන් කමක් තියෙනවා. ඉතින් හිතවතුනි තියෙන ගැටලුව තමයි බොහෝ දෙනා නොදන්න දෙයක් තමයි මේ gedara පිසු ආහාරයක් කොහොමද නිසියාකාරව ශීතකරණයේ ගබඩා කරන්නේ. එමගින් කොහොමද ආහාරය බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව කල් තියාගන්නේ කියන එක සම්බන්ධව බොහෝ දෙනාට නිසියාකාර විද්‍යාත්මක දැනුමක් නැහැ. අන්න ඒක නිසා අද මම කල්පනා කරා ඔබත් එක්ක කතා කරන්න මේ ආහාරයක් නරක වීම අවම කරන්නට. එහෙමත් නැතිනම් මේ වේගය අවම කරන්නට අපි කොහොමද වැඩ කටයුතු කරන්නේ. ඒ සඳහා බලපාන සාධක මොනවද කියන එක බොහොම විද්‍යානුකූල පදනමක ඉඳලා ඔබත් එක්ක කතා කරන්න. ඉතින් එතනිනුත් නොනවති අර මම ඔබට කලින් කතා කරපු ෆ්‍රෝසන් ෆුඩ්ස් ගැනත් වචනයක් කියන්නට මම බලාපොරොත්තු වෙනවා. ඉතින් හිතවතුනි හැමදාමත් වගේ මේ බොහොම ප්‍රායෝගික ඔබේ ජීවිතයට ඇත්තටම වටිනාකමක් ගෙන එන්න පුළුවන් විද්‍යාත්මක දැනුම ඔබත් එක්ක කතා කරන මම සමීර පෙරේරා. මම වෘත්තීයෙන් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් විදිහට ඇමරිකානු එක්සත් ජනපදයේ සේවය කරනවා. ඉතින් හිතවතුනි බොහොම ස්තුතියි අද වැඩසටහනත් එක්ක ඔබ රැඳී ඉන්නවට. අපි මුලින්ම බලමු මොකද්ද මේ ආහාරයක් නරක වෙනවා කියන්නේ කියන කාරණාව. ඉතින් අපි හදපු ආහාරයක් සමහර වෙලාවට සෙල්සියස් අංශක 150කට 140කට වගේ උෂ්ණත්වයකට අපි රත් කරලා ඒ ආහාරය පිසගත්තට පස්සේ මේ ආහාරය ක්‍රමක්‍රමයෙන් නිවිගෙන යනකොට ඒ ආහාරය මත බැක්ටීරියා අපි බොහොම සරලව කිව්වොත් එහෙම ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. දැන් ඔබට හිතනවා කොහෙන්ද මේ ශුද්‍ර ජීවීන් එන්නේ කියලා. හිතවතුනි ශුද්‍ර ජීවීන් කියන්නේ මේ ලෝකේ සෑම පරිසර පද්ධතියකම ජීවත් වෙන්නට පුළුවන් ජීවී කාණ්ඩයක්. ඉතින් මේ වායුගෝලය වගේ මේ වගේම අපේ සිරුර තුල, සිරුර මතු පිට, ඒ වගේම පසේ මේ හැම තැනකම ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. ඉතින් ඒ අතරින් ආහාර නරක වීමට කෙලින්ම බලපාන කාණ්ඩ දෙකක් තමයි බැක්ටීරියා සහ දිලීර කියලා කියන්නේ. දැන් මෙහිදී වරදවා වටහා ගන්න එපා. සියලුම බැක්ටීරියා සහ දිලීර අපිට හානි කරයි කියලා හිතන්නට එපා. එහෙම නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කිරි මුදවීම සඳහා අපි භාවිතා කරන්නේ මේ ශුද්‍ර ජීවී කාණ්ඩයන්. ඒ වගේම අපි පාන් හදනකොට ගන්න ඊස්ට් කියන්නේ දිලීරයක්. ඉතින් මේ වගේ විවිධ අපිට හොඳ බැක්ටීරියා සහ දිලීර වර්ගත් ඉන්නවා. ඒ අතර තව විශේෂ එකක් තමයි ප්‍රෝබයොටික්ස් කියලා කියන්නේ. ඉතින් ඒක සම්බන්ධවත් අපිට යම්කිසි දැනුමක් අවශ්‍යයි. අපි ඊළඟ දවසක ඒක ගැනත් කතා කරමු. දැන් ආහාරය මත මේ දිලීර සහ ශුද්‍ර ජීවීන් වර්ධනය වෙනකොට, බැක්ටීරියා වර්ධනය වෙනකොට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් විදිහට ආහාර මත හටගන්නවා විෂ රසායනික ද්‍රව්‍ය. අපි මේකට නමක් දෙනවා ටොක්සින්ස්. එහෙමත් නැත්නම් ධූලක කියලා තමයි හරි පාරිභාෂික විද්‍යාත්මක වචනේ වෙන්නේ. අපි දැනට කියමුකෝ විෂ රසායනික සංයෝග කියලා තේරුම් ගැනීමේ පහසුව සඳහා. දැන් මේ විෂ රසායනික සංයෝග තැම්පත් වුණාට පස්සේ අපි ඒ ආහාරය පරිභෝජනය කරොත් එහෙම අන්න එතකොට අපිට ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. දැන් මේක සඳහා අපි මොකද්ද කළ යුත්තේ? කොහොමද අපි මේ වැඩේ නවත්තන්නේ කියන එක අපි ඊළඟට බලමු. ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය සඳහා බලපාන ඉතාමත් ප්‍රබල සාධක කීපයක් තියෙනවා. මම ඒක මුලින් පැහැදිලි කරලා ඉන්නම්. අපි කොහොමද ආහාරය නිසියාකාරව කල් තියා ගන්නට මොකද්ද කරන්න ඕන කියන කාරණාව පැහැදිලි කරන්නට කලින් එතකොට ඔබට හොඳ අවබෝධයක් ගන්නට පුළුවන් මේක පිටුපස තියෙන මේ විද්‍යාත්මක කතන්දරය සම්බන්ධව. විශේෂයෙන්ම ආහාරයේ තියෙන ජලය, ඊළඟට ආහාරයේ තියෙන විවිධ පෝෂක ද්‍රව්‍ය ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයට ඍජුවම බලපානවා. දැන් අපි දන්නවා මාළු, ඊළඟට පළතුරු වර්ග, එතනිනුත් එහාට ගියාම මස් වගේ දේවල් මත ශුද්‍ර ජීවීන් ඉතාමත් වේගයෙන් වර්ධනය වෙනවා. විශේෂයෙන්ම ප්‍රෝටීන වර්ග තියෙනවා නම් බිත්තර වගේ දේවල් බොහොම ඉක්මනින් සවුත් වෙනවා නේද? ඊළඟට පළතුරු වල සීනි වගේ දේවල් තියෙනවා. ඒකින්ද ඒවා බොහොම ඉක්මනට නරක වෙන්නට උදව් වෙනවා මේ ඒවා තියෙන ඒ ජල ප්‍රමාණය එහෙම වැඩි හින්දා. ඒ අතරින් ගියාම වියලි ආහාර ගත්තොත් එහෙම බිස්කට් එකක්, එහෙමත් නැතිනම් තවත් වියලි ආහාර, වියලි හාල් මැස්ස වගේ දෙයක් ගත්තොත් එහෙම අර අපි කියන්නේ හුලං නොවදින විදිහට තියලා තිබ්බොත් එහෙම මේවා නරක නොවි සෑහෙන කාලයක් තියාගන්නට පුළුවන්. මේ හුලං නොවදිනවා කියලා අපි කියන්නේ විශේෂයෙන්ම අපේ ලංකාවේ වගේ ගත්තොත් එහෙම පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ත් 30ත් අතර වෙනවා. ඒ වගේම මේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අපි ඒකට නමක් දෙනවා ආර්ද්‍රතාවය කියලා. එතකොට මේ ජල වාෂ්ප හින්දා මේ වියලි ආහාරයේ ජල වාෂ්ප උරා ගන්නවා. එතකොට මේ ආහාරය තෙත් වුනහම ඒක මත තමයි අර දිලීර වර්ධනය වෙලා අපි කියන්නේ ආහාරය පුස් කනවා කියලා. ඔන්න ওই තත්වයටපත් වෙන්නේ. දැන්
ඒ අතර තියෙන තවත් විශේෂම සාධකයක් තමයි මේ උෂ්ණත්වය කියලා කියන්නේ. ඉතින් ඒක සම්බන්ධව කතා කරනකොට අපේ ලාංකිකයන්ට තියෙන්නේ එතනට පොඩි අවාසියක්. මොකද අපේ කාමර උෂ්ණත්වය සෙල්සියස් 30කට ආසන්නයි. ඉතින් ඒක සැලකිය යුතු ඉහළ උෂ්ණත්වයක්. නමුත් බටහිර රටවල් වල ගත්තොත් එහෙම සෙල්සියස් අංශක 20ත් 22ක් 23ක් වගේ තමයි කාමර උෂ්ණත්වය තියෙන්නේ. එතකොට තරමක අඩු උෂ්ණත්වයක තමයි ඔවුන්ගේ ඒ ක්‍රියාකාරකම් සිදු වෙන්නේ. දැන් මේ ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය සඳහා විශේෂිත වෙන උෂ්ණත්ව පරාසයක් තියෙනවා. අපි මේකට නමක් දීලා තියෙනවා හිතවතුනි ඩේන්ජර් zone කියලා. දැන් ඔබ කල්පනා කරනවා ඇති ඇයි මේකට මේ ඩේන්ජර් zone කියලා කියන්නේ කියලා. මම ඔබට පැහැදිලි කරන්නම්. මේ උෂ්ණත්ව පරාසය පටන් ගන්න සෙල්සියස් අංශක 5 ඉඳලා සෙල්සියස් අංශක 57 දක්වා වෙන උෂ්ණත්වය තමයි ඩේන්ජර් zone කියලා අපි කියන්නේ. ඒකට හේතුව මේ උෂ්ණත්ව පරාසය තුලදී තමයි ශුද්‍ර ජීවීන්ගේ අධිවර්ධනයක් පෙන්눔 කරන්නේ. එහෙමත් නැතිනම් ඒ ශුද්‍ර ජීවීන්ගේ ගුණණය වීම, ඔවුන්ගේ ප්‍රමාණයෙන් වැඩිවීම පෙන්눔 කරන්නේ. එතකොට යම්කිසි ආහාරයක් මෙන්න මේ කියන උෂ්ණත්ව පරාසය තුල තියලා තිබුණොත් බොහොම ඉක්මනින් ඒ මතු පිට හෝ ඒ තුල ශුද්‍ර ජීවීන් සහ ඒ බැක්ටීරියා දිලීර ඉක්මනින් වර්ධනය වෙලා ආහාරය සවුත් වෙන්නට, එහෙමත් නැත්නම් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් වෙන්නට පුළුවන් කමක් තියෙනවා. දැන් අපි කල්පනා කරමුකෝ කොහොමද අපි මේ උෂ්ණත්ව පරාසයෙන් එළියට එන්නේ කියලා. ඒ සඳහා අපිට කරන්නට පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එතකොට මේ ශුද්‍ර ජීවීන් වර්ගත් ඉන්නවා විවිධ උෂ්ණත්ව පරාසවල ජීවත් වෙන්න කැමති. එක කණ්ඩායමකට අපි කියනවා මීසොෆයිල්ස්ලා කියලා. එතකොට මීසොෆයිල්ස්ලා කියන්නේ සෙල්සියස් අංශක 20ත් සාමාන්‍ය සෙල්සියස් අංශක 50ක් වගේ උෂ්ණත්ව පරාසයක සාමාන්‍ය අපි ජීවත් වෙන්න කැමති උෂ්ණත්ව පරාසය තුල බොහොම හොඳට ජීවත් වෙන්න කැමති, බොහොම ඉක්මනට ගුණණය වෙන්න කැමති ශුද්‍ර ජීවීන්ට තමයි මීසොෆයිල්ස්ලා කියලා කියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ මේ මැක්සිමම් growth temperature එක එහෙමත් නැතිනම් ඒගොල්ලෝ වර්ධනය වෙලා ගුණණය වෙන්නට කැමති උපරිම උෂ්ණත්වය අර 20ත් 50ත් අතර ඒ උෂ්ණත්ව පරාසය තුල තියෙන හින්දා ඒගොල්ලන්ගෙන් තමයි අපිට අපේ ආහාර වලට වැඩිම තර්ජනයක් ඇති වෙන්නේ. එතකොට ඒගොල්ලන්ගෙන් තමයි අපි සැලකිය යුතු මට්ටමින් බේරෙන්නට වුණා. තව කණ්ඩායමක් ඉන්නවා අපි ඒගොල්ලන්ට නමක් දෙනවා තර්මෝෆයිල්ස්ලා කියලා. දැන් තර්මෝෆයිල්ස් කියන්නේ වචනේ බැලුවොත් එහෙම තර්මෝ කියලා කියන්නේ උෂ්ණත්වය කියන එකනේ. එතකොට උෂ්ණත්වය ටිකක් වැඩි පරිසරවල සෙල්සියස් අංශක 80ත් 100ත් අතර ඒ පරිසරයේදීත් හොඳින් වර්ධනය වෙන ශුද්‍ර ජීවීන් ඉන්නවා. හැබැයි අපිට ඒගොල්ලෝ එදිනදා ජීවිතයේදී වැඩි හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ විශේෂිත පරිසර පද්ධති වල තමයි ජීවත් වෙන්නේ. ඉතින් එතනිනුත් එහාට ගිහිල්ලා තව කණ්ඩායමක් ඉන්නවා අඩු උෂ්ණත්වවලදීත් වර්ධනය වෙන්නට හැකියාව තියෙන. ඒ වගේම නිර්වායු යටතේ. ඒ කියන්නේ මේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් නැතිව තියෙද්දිත් වර්ධනය වෙන්නට පුළුවන් ශුද්‍ර ජීවීන් ඉන්නවා. ඒකින්ද තමයි හිතවතුනි කියන්නේ ඔය සැමන් වගේ ටින් ගන්නකොට පිම්බිලා තියෙනවා නම් ගන්න එපා කියලා ඔබ අහලා තියෙනවා නේද? ඒකට හේතුව තමයි ඒ නිර්වායු තත්ත්වය යටතේදී ඒ සැමන් ටින් එක තුල බැක්ටීරියා හෝ ඒ ශුද්‍ර ජීවීන් වර්ධනය වුණොත් එහෙම ඒ තුල වායුවක් ඇති වෙනවා. එතකොට ඒ වායුවෙන් ඇති වෙන පීඩනයේ හින්දා තමයි මේ සැමන් ටින් එක පිම්බෙන්නේ. එතකොට ඔබට ඒක ගත්තොත් එහෙම ඒ දැනටත් ඒ සැමන් නරක් වෙලා තියෙන එක ඔබට පරිභෝජනය කිරීමට සුදුසු නැහැ. ඉතින් ඔන්න ඔය සම්බන්ධවත් පුංචි දැනුමක් තියෙන්නට ඕන. දැන් අපි බලමු කොහොමද උෂ්ණත්වය පාලනය කරන්න අපි පිසපු ආහාරයක කියන කාරණාව හරියට කල් තියාගන්න. එතකොට අපි ෆ්‍රිජ් එකට දාන්න පුළුවන් ආහාරයකට හේතුව තමයි ෆ්‍රිජ් එකේ උෂ්ණත්වය අපි බැලුවොත් එහෙනම් මම ඔබෙන් අහුවොත් එහෙනම් ෆ්‍රිජ් එකේ උෂ්ණත්වය කීයද කියලා ඔබ හරියටම දන්නෙත් නැති වෙන්නට පුළුවන් ෆ්‍රිජ් එකේ තියෙන සාමාන්‍ය උෂ්ණත්වය. එතකොට ඒකේ පහළ කොටසේ සාමාන්‍ය මේ ජලය මිදෙන්නේ නැති කොටසේ උෂ්ණත්වය තියෙන්නේ සෙල්සියස් අංශක 4ක් 3ක් වගේ උෂ්ණත්වයක්. දැන් බලන්න මම ඔබට කිව්ව නේද අර ඩේන්ජර් zone එක පටන් ගන්න 5න් කියලා. එතකොට රෙෆ්‍රිජරේටර් එක හදලා තියෙන්නේ ශීතකරණය හදලා තියෙන්නේ අර ඩේන්ජර් zone එකෙන් පල්ලෙහා උෂ්ණත්වයකට යන සෙල්සියස් අංශක 4ක් 3ක් වගේ තියෙන තමයි හදලා තියෙන්නේ. එතකොට ෆ්‍රීසර් එක සාමාන්‍ය ෆ්‍රීසර් එකක් සෙල්සියස් අංශක -4ක වගේ උෂ්ණත්වයක තමයි තියෙන්නේ. එතකොට ඒකේ ජලයේ මිදෙන උෂ්ණත්වයටත් වඩා පහළ උෂ්ණත්වයක තියෙනවා. එතනිනුත් එහාට ගිහලා ඩීප් ෆ්‍රීසර් එකක් ගත්තොත් එහෙම සෙල්සියස් අංශක -18ක වගේ උෂ්ණත්වයක තියෙනවා. ඉතින් මස් මාංශ කාලයක් කල් තබා ගන්නට අවශ්‍ය නම් අපි අර ඩීප් ෆ්‍රීසර් එකේ තමයි දාන්න ඕන. සාමාන්‍ය ෆ්‍රීසර් එකකත් ලොකු කාලයක් ඒක තියාගන්නට බෑ. මොකද මස් මාළු මත ඉක්මනින් බැක්ටීරියා වර්ධනය වෙන නිසා. එතකොට යම් විදිහකට අපිට උෂ්ණත්වයට අඩු කරන්නට පුළුවන් නම් මේ බැක්ටීරියා අපිට අක්‍රීය තත්වයට පත් කරලා ඒගොල්ලෝ ගුණණය වෙන එක එහෙමත් නැත්නම් මේගොල්ලෝ අර මම ඔබට කලින් කියපු විෂ රසායනික ධූලක නිෂ්පාදනය කරන එක නවත්තන්නට එහෙමත් නැත්නම් අඩු කරන්නට හැකියාව තියෙනවා. හැබැයි දැන් ගැටලුව වෙන්නේ ඔබ පිසපු ආහාරයක්. අපි හිතමුකෝ ඔන්න ඔබ උදේ ආහාර ටිකක් හදනවා. හදලා මේක ෆ්‍රිජ් එකට එකපාරට දාන්නේ නැහනේ. සමහර වෙලාවට මේක දවල්ටත් රස විඳලා සමහර වෙලාවට රැටත්
භාවිතා කරලා රැට නිදා ගන්න යන්න කලින් තමයි මේ ටික ෆ්‍රිජ් එකට දාන්නේ. දැන් ඔන්න ඔතනදී තමයි ලොකුම ගැටලුව ඇති වෙන්නේ. මොකද ඒකට හේතුව දැන් ඔබ හිතන්න ඔබ ආහාරයේ ඉහළ උෂ්ණත්වයක පිසලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් සෙල්සියස් අංශක 20කට 27කට විතර සාමාන්‍ය කාමර උෂ්ණත්වයකට එනවා. මේක පැය එකමාරක් විතර යනකොට ඒ කියන්නේ ආහාරය නිවෙනවා. දැන් ඔබ ඒ නිවිච්ච උෂ්ණත්වයේ සෙල්සියස් 27ක විතර උෂ්ණත්වයේ සාමාන්‍යයෙන් පැය 4-5ක් විතර තියලා තියෙනවා. මම ඔබට කිව්වා සෙල්සියස් අංශක 20ත් 50ත් අතර වගේ තමයි අර බොහොම වේගයෙන් ශුද්‍ර ජීවීන් වර්ධනය වෙලා ගුණණය වෙලා ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය හොඳටම තියෙන්නේ. දැන් ඔබ ඒ උෂ්ණත්වයේම හරියටම ඒ ආහාරය තියලා තියෙනවා සෑහෙන වෙලාවක්. අන්න එතනදී තමයි ආහාරයට විශාලම හානියක් වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන අපේ රටේ සාමාන්‍යයෙන් තියෙන තරමක උෂ්ණ පරිසරයක්. ඒකින්ද මේ ජල වාෂ්ප ප්‍රමාණයත් වැඩි. ඒකින්ද ආහාරයේ ජලය තියෙනවා, ජල වාෂ්පත් තියෙනවා. ඉතින් මේකත් බලපානවා ආහාරය ඉක්මනින්ම නරක වෙන්න. එතකොට ඔබ උදේ හදපු ආහාරය රැට ෆ්‍රිජ් එකට දානකොට සැලකිය යුතු ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයක් දැනටමත් සිදු වෙලා ඉවරයි ඒක මත. ඒක ඔබ අරගෙන නැවත වතාවක් රත් කරා කියලා හිතමුකෝ. අරගෙන ඊට පස්සේ ඔබ ඒක රස විඳලා ආපහු නිවෙන්න තිබ්බොත් එහෙම ආයි තවත් ශුද්‍ර ජීවීන් ඉතාමත් වේගෙන් වර්ධනය වෙනවා. මොකද ඒක මතු පිට දැනටමත් ශුද්‍ර ජීවීන් ඉන්නවා. කලින් වතාවේ ඔබ සෑහෙන වෙලාවක් අර ඩේන්ජර් සෝන් කියන ඒ උෂ්ණත්ව පරාසය තුල තියලා තිබ්බු හින්දා දැන් නැවත වතාවක් රත් කරලා ආයි නිවෙන්න තියෙනකොට ආයි ශුද්‍ර ජීවීන් වර්ධනය වෙනවා. ඉතින් දවස් 3-4කට කල් තියාගන්නයි කියලා හිතපු ආහාරය බොහොම ඉක්මනට සවුත් වෙලා යනවා. මොකද ඔබට දැනුමක් තිබුණේ නැහැ මේ ශුද්‍ර ජීවීන්ගේ අධිවර්ධනයේ සිදුවන උෂ්ණත්ව කලාපය සම්බන්ධව. හැබැයි දැන් ඔබ දන්නවා ඒක. දැන් ආයෙ අදින් පස්සේ ඒක කරන්නේ නැහැ. දැන් මම ඊළඟට කියලා දෙන්නම් කොහොමද හරියටම ආහාරයක් ශීතකරණය ගබඩා කරන්න කියන කාරණාව. ඊට කලින් හිතවතුනි තවත් එක පුංචි දෙයක් මතක් කරන්නට ඕන. ඒ තමයි සමහර අය හිතනවා අපි ආහාරය අරගෙන රත් කරාම ඒක මතු පිට ඉන්න බැක්ටීරියා ටික මැරිලා ගිහිල්ලා නැවතත් ආහාරය කිසි ගැටලුවක් නැතුව රස විඳින්න පුළුවන් කියලා. ඉතින් ඒක නිවැරදි නෑ. ඒකට හොඳ උදාහරණයක් මම ඔබට කියන්නම්. ඔබ දැකලා ඇති රෙස්ටොරන්ට්ස් වල සහ ඒ හොඳ හොටෙල්ස් වල එහෙම ආහාර පිසිනකොට ඒ කෝකියෝ මුව ආවරණයක් දාගෙන ආහාර පිසිනවා. මොකද්ද ඒකට හේතුව? දැන් සමහර අය හිතනවා මේ පිරිසිදුකම හින්දා තමයි එහෙම කරන්නේ කියලා. ඒකට පිරිසිදුකම විතරක් නෙමෙයි හේතුව. ඒකට හේතුව අපේ සිරුර තුළ විශේෂයෙන්ම අපේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඉන්නවා ශුද්‍ර ජීවි කාණ්ඩයක්. අපි ඒගොල්ලන්ට නමක් දෙනවා ස්ටැෆිලෝකෝකස් කියලා. එතකොට මේ ස්ටැෆිලෝකෝකස් බැක්ටීරියාව සමහර වෙලාවට අපේ ප්‍රාශ්වාස වාතය හරහා හෝ කිවිසුමක් යනකොට හෝ පුංචි කෙළබිඳිතකින් මේක එළියට ඇවිල්ලා ආහාරය මත තැම්පත් වුණොත් එහෙම බොහොම ඉක්මනින් වර්ධනය වෙලා ඒගොල්ලෝ හදනවා අර විෂ රසායනික ද්‍රව්‍ය හෙවත් ධූලක හදනවා. දැන් මේ ධූලක රත් කරා කියලා ඉවරලා විනාශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ බැක්ටීරියාවේ ශුද්‍ර ජීවීන් විනාශ කරන්නට පුළුවන් වුණාට එයා හදන ටොක්සින් එක තර්මලි ස්ටේබල්. ඒ කියන්නේ තාපය හමුවේ නොනැසී පවතිනවා. දැන් ඔබ ආහාරය ගන්නකොට දැනටමත් ඒක මත විෂ රසායනික ද්‍රව්‍ය තියෙනවා නම් රත් කරලා ගත්තයි කියලා ඉවරලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. බැක්ටීරියා ටික නැති වුණාට ඔබේ ශරීරයට අර විෂ රසායනික ද්‍රව්‍ය ටික ඇතුළු වෙනවා. ඉතින් ඔන්න ඔය හේතුව හින්දා තමයි අපි කියන්නේ ආහාරය මත බැක්ටීරියා වර්ධනය වෙන එකයි නවත්තන්නට ඕන. උනාට පස්සේ ආපහු රත් කරාට ලොකු දෙයක් කරන්නට බෑ ඒකෙන්. ඉතින් ඒක හින්දා දැන් අපි බලමු කොහොමද gedara පිසිනලා ආහාරයක් හරියට ශීතකරණයට දාන්නේ. ඒක සඳහා මෙන්න මෙහෙමයි ඒ નિયમિત ක්‍රමය තියෙන්නේ. පළවෙනියටම ආහාරය කාමර උෂ්ණත්වයට ගේන්නට ඕන පැය දෙකක් ඇතුළත. ඒ කියන්නේ ඔබ සෙල්සියස් අංශක 140 දී පිසපු අපි හිතමුකෝ හොද්දක් හැදුවා කියලා මොන හරි මාළු జాතියක් හැදුවා කියමුකෝ. හදලා ඒක පැය දෙකක් ඇතුළතදී හැකි ඉක්මනින් අරගෙන එන්නට ඕන කාමර උෂ්ණත්වයට සෙල්සියස් 27කට ගෙනාවා කියලා හිතමුකෝ. එතකොට ඔබ මේ ආහාරයේ ඒකේ ආවරණය ඉවත් කරලා ඔබ නිවෙන්න දාලා තිබ්බොත් එහෙම බොහොම ඉක්මනින් මේක නිවෙනවා. ඉතින් ලිප උඩ තියන්න එපා. එතකොට ලිපේ රස්නේ දිගින් දිගටම වදින හින්දා ආහාරය නිවෙන්නේ නැහැ. ඔබ ඒක වෙනම හුලං වදින්න පොඩ්ඩක් තියලා තිබ්බොත් බොහොම ඉක්මනින් මේක නිවෙනවා. එතකොට නිවුනට පස්සේ හැකි ඉක්මනින් මේක රෙෆ්‍රිජරේටර් එකකට දාන්නට ඕන. ඒ කියන්නේ ශීතකරණයට දාන්නට ඕන. ඉදිරි පැය 4 ඇතුළතදී මේකේ උෂ්ණත්වය මේ ආහාරයේ උෂ්ණත්වය ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක 4න් 15ට ගේන්නට ඕන. දැන් දාපු ගමන් සෙල්සියස් අංශක 4න් 15ට එන්නේ නැහැනේ ආහාරය ඇතුළත උෂ්ණත්වය. එතකොට ඔබ ශනිකව මේක මේ රෙෆ්‍රිජරේටර් එකකට දැම්මොත් එහෙම අන්න එතකොට ඇතුළේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4යි. ක්‍රමක්‍රමයෙන් ඉදිරි පැය 4 ඇතුළතදී මේක ඒ අදාළ උෂ්ණත්වයට එනවා. එතකොට අර ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය හැකිතාක් අවම කරලා අපිට ආහාරය කල් තියා ගන්නට පුළුවන්. එතකොට ඊළඟට අපි මේක පරිභෝජනය කරනකොට මොකද කරන්නේ? ඒක සඳහා කරන්නට පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එතකොට පළවෙනි කාරණාව තමයි ඔබ ආහාරය ගබඩා කරන්නේ මොකේද කියන එක. දැන් සාමාන්‍යයෙන්
ශීතකරණයක් තුල ආර්ද්‍රතාවය එහෙමත් නැතිනම් මේ ජල වාෂ්ප ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක තියෙන. ඒක නිසා ඔබට පුළුවන් නම් මේ ආහාරය හුලං නොවදින විදිහට අපි කියන්නේ අර එයාර් ටයිට් කන්ටේනර් එකක් කියලා හුලං නොවදින විදිහට යම්කිසි බඳුනක් තුල තැම්පත් කරන්න ඒ වඩා හොඳයි. එහෙම නැත්නම් ඒක සඳහා සුදුසු වෙනත් භාජනයක තැම්පත් කරනවා නම් වඩා හොඳයි. එතකොට ඔබට ඒක අරගෙන ඊට පස්සේ අවශ්‍ය පංගුව පමණක් රත් කරලා පරිභෝජනය කරන්න ඉතිරි කොටස ඒ අර සීතල උෂ්ණත්වයේම තියෙන්නට දෙන්න. එතකොට ඒ අදාළ පංගුව විතරයි ගන්න. ඉතින් මේකෙදි හරි වැදගත් උපකරණයක් තමයි ලංකාවේ තරම්ම ප්‍රචලිත නොවුනත් මයික්‍රෝවේව්ස් කියලා කියන්නේ. මයික්‍රෝවේව් සම්බන්ධව විවිධ දුර්මත තිබුණා. ඉතින් ඒක සම්බන්ධවත් මම සවිස්තරාත්මක වීඩියෝ එකක් කරලා ඔබට පැහැදිලි කරලා දුන්නා මේ මයික්‍රෝවේව් කියන්නේ බියවිය යුතු දෙයක් නොවන බව. ඉතින් ඔබට ඒකත් බලන්නට පුළුවන්. මම මේ ඒකේ අදාළ ලින්ක් එක දාන්නම් පහලින්. ඔබ ඒකත් බැලුවොත් ඔබට තේරුම් ගන්නට පුළුවන් ඒකේ තියෙන විද්‍යාත්මක පසුබිම. එතකොට මම අර ඔබත් එක්ක පැහැදිලි කරගෙන ආපු විදිහට ඒ අදාළ කොටස විතරක් අරගෙන මයික්‍රෝවේව් වගේ එකක් තියෙනවා නම් බොහොම ඉක්මනින් රත් කරලා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය උණුක් මත වුණත් රත් කරලා අදාළ පංගුව විතරක් පරිභෝජනය කරන්නට පුළුවන්. එතකොට ඉතිරි ටික ආපහු අර සෙල්සියස් අංශකට 4ට අඩු උෂ්ණත්වයේදී තියා ගන්නට ඕන. එතකොට දැන් සමහර ආහාර තියෙනවා අපි මේ ෆ්‍රීස් එකකට දානවා නේද? ඒ කියන්නේ සෙල්සියස් අංශක -4ක උෂ්ණත්වයේදී තියලා තියෙනවා. එතකොට ඒකත් ඒ විදිහටමයි හැකිතාක් ඒ උෂ්ණත්වය මේන්ටේන් කරන්න. එහෙමත් නැතිනම් මේ උෂ්ණත්වය දිගටම පවත්වා ගන්නට ඕන. අවශ්‍ය වෙලාවට ඒ අදාළ පෝෂන් එක පමණක් අදාළ පංගුව පමණක් අරගෙන රත් කරලා රස විඳින්නට ඒක පරිභෝජනය කරන්නට ඕන. ඉතිරි ටික ඒ ගන්නටම තියා ගන්නට ඕන ඒ අදාළ උෂ්ණත්වය. දැන් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු මේ ෆ්‍රෝසන් ෆුඩ් ඒක කොහොමද හදන්නේ? අපිට බැරිද එහෙම ෆ්‍රෝසන් ෆුඩ් ගෙදරදී හදන්න කියලා ඔබට හිතෙනවනේ නේද? ඉතින් උත්තරේ හිතවතුනි බෑ. ඒකට හේතුව තමයි මේ ෆ්‍රෝසන් ෆුඩ් හදන්න විශේෂිත ක්‍රමයකට. එහිදී ආහාරය සාමාන්‍ය ඔබ ගෙදර හදන විදිහටම සකස් කරලා බොහොම ඉක්මනින් තත්පර කීපයක් තුලදී සෙල්සියස් අංශක -18කට අරගෙන එනවා. බොහෝ වෙලාවට බොහොම සීතල වායු ධාරාවක් මගින්. ඉතින් ඒ සඳහා ද්‍රව නයිට්‍රජන් භාවිතා කරනවා. ඉතින් ද්‍රව නයිට්‍රජන් වල උෂ්ණත්වය හිතවතුනි සෙල්සියස් අංශක 196ක් විතර වෙනවා. එතකොට එවැනි ඉතාමත්ම සීතල වායු ධාරාවක් මේ ආහාරය මතු පිටින් යවලා හැකි ඉක්මනින් යව සීතල කරනවා. එතකොට ඊට පස්සේ ආහාර ටික දානවා විශේෂිත පැක් එකකට. එහෙමත් නැත්නම් විශේෂිත ආවරණයකට දානවා. ඉතින් මේ ආවරණය විශේෂිත එකක්. ඒ තුල බැක්ටීරියා නැහැ. ඒ දැනටම ජීවාණු හරණය කරලා තියෙන්නේ. ඉතින් මේ පැක් එකට දාලා ඊට පස්සේ බොහොම වෙලාවට මේ වැකියුම් සීල්. ඒ කියන්නේ ඇතුලේ තියෙන වායුව සම්පූර්ණයෙන් ඉවත් කරලා රික්තයක් ඇති කරලා ඊට පස්සේ තමයි ඒක සීල් කරන්නේ. එහෙම නැත්නම් වායු තියෙද්දිත් සමහර ලාවට සීල් කරනවා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද උෂ්ණත්වය අර සෙල්සියස් අංශක -18ක වගේ බොහොම අඩු උෂ්ණත්වයක තියෙන. ඊට පස්සේ රටකින් රටකට උනත් මේ ආහාරය යවන්න පුළුවන්. මේ උෂ්ණත්වය මේන්ටේන් කරනවා නම් ඒ උෂ්ණත්වය දිගටම තියාගන්න. මෙතනදී අපේ පරිභෝජනය කරනකොට අපේ ජනතාව කරන වැරද්දක් තමයි අර අධිශීතකරණයේ තිබිච්ච අර ෆ්‍රෝසන් ෆුඩ් එක අරගෙන මේක තෝ වෙන්න. එහෙමත් නැත්නම් මේක සම්පූර්ණයෙන්ම ඒ මිදිලා තියෙන එක නැති වෙනකන් සාමාන්‍ය කාම උෂ්ණත්වයට එනකන් තියලා තියෙනවා. ඊට පස්සේ අදාළ පංගුව අරගෙන රස විඳලා ඉතිරි ටික ආපහු ෆ්‍රීස් එකකට දානවා. ඒක නොකළ යුතු දෙයක්. මොකද ඔබ ඒකේ ෆ්‍රෝසන් ෆුඩ් එක සම්පූර්ණයෙන්ම ඒ තියෙන අයිස් ටික යනකම් සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙනකොට ඒ කාම උෂ්ණත්වයට එනකොට එය මත අර ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. එතකොට ආපහු ඒක ඔබ රෙෆ්‍රිජරේටර් එකට දැම්මට ශුද්‍ර ජීවීන් ඒ තුල නැතෙන්නේ නැහැනේ. එතකොට ඒකින්ද ඒ ආහාරය කල් තියා ගන්න පුළුවන් කාල සීමාව යම් ප්‍රමාණයකට අඩු වෙනවා. ඉතින් ඔබ එහිදී කරන්නට ඕන අරගෙන ඒ ආහාරය එළියට ගත්තට පස්සේ අවශ්‍ය කරන පංගුව විතරක් ආපහු තමන්ගේ පිඟානට අරගෙන ඒක වෙනමම රත් කරන ගමන් ඉතිරි ටික ඒ තියෙන අයිස් ටික සම්පූර්ණයෙන්ම එහෙම තියෙද්දිම නැවතත් අධිශීතකරණයේ තියාගෙන ඔබට පුළුවන් ඒ ආහාරය සැලකිය යුතු කාලයක් කල් තියා ගන්නට. ඉතින් ඒ විදිහට කල් තියා ගන්න. ඉතින් මගේ මේ මම ජීවත් වෙන ප්‍රදේශෙත් එහෙම කල් තියා ගන්න. ඒවා ඉන්දියාප්ප. ඉතින් ඉන්දියාප්ප වගේ දේවල් හදන්නට බෑ මේ රටවල. බොහොම අමාරුයි. ඒකින්ද වෙනත් රටකින් එන ආහාර ඒ විදිහට තියා ගන්නවා. ඊළඟට පොල් වගේ දේවල් අපිට බොහොම කාලයක් ඒ විදිහට ශීතකරණයේ තියාගෙන රස විඳීමේ හැකියාව, භුක්ති විඳීමේ හැකියාව තියෙනවා. එහෙනම් හිතවතුනි දැන් ඔන්න ඔබ දන්නවා ඔබ ගෙදර හදපු ආහාරය කොහොමද නිසියාකාරව මේ ශීතකරණයේ තැම්පත් කරන්නේ. මම ආපහු වතාවක් ඒක බොහොම ඉක්මනට මතක් කරොත් එහෙම පළවෙනි පැය 2 ඇතුළත කාම උෂ්ණත්වයට එන්න ඕන ආහාරය. ඊට පස්සේ ඉදිරි පැය 4 ඇතුළතදී එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ට වඩා අඩු වෙන්නට ඕන.
ඔන්න ඕකයි මතක තියාගන්න ඕන. තව විදිහකට කියනවා නම් උදේ හදපු ආහාරය රෑ වෙනකන් කුස්සියේ කොහේ හරි තැනක නිකන් තියලා තියන්නට එපා. එහෙම තිබ්බොත් ආහාරය කල් තබා ගන්නට බැරි බවයි මම මේ ඔබට කියන්නට උත්සාහ කරේ. එහෙනම් හිතවතුනි මං හිතනවා ඔන්න අදින් පස්සේ ඔබට ආහාර කල් තබා ගැනීම සම්බන්ධව විශේෂයෙන්ම ශීතකරණයේ ආහාර කල් තියාගන්න එක සම්බන්ධව හොඳ දැනුමක් ඇති. ආපහු දවසක මේ වගේ බොහෝම වැදගත් ප්‍රායෝගික විද්‍යාත්මක දැනුමක් ඔබේ ජීවිතයට එකතු කරන බලාපොරොත්තුවෙන් මම අදට ගිහින් එන්නම්. ඉතින් හැමදාමත් වගේ අද වැඩසටහනෙන් ඔබට ඇති වෙච්ච යම් ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න අහන්න මම හැකි පුළුවන් විදිහට හැකි ඉක්මනින් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නටත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් හිතවතුනි බොහොම ස්තුතියි වැඩසටහනත් එක්ක රැඳී හිටියට. ආපහු දවසක හමු වෙනකම් අදට ගිහින් එන්න.